good morning. Welcome back to my YouTube channel. මම දැන් good morning කිව්වට ඔයගොල්ලන් මේක බලනකොට මොන වෙලාවක්ද නැහැ. ඒකෙන්ද good morning, good night, good evening ඔක්කොම. ඔන්න මම අදත් vlog එකක් කරගෙන ආවා කාලෙකට පස්සේ. මේක නම් මම දවල් වෙලා නැගිට දවසක්. මම සාමාන්‍යයෙන් මම පාන්දර වෙනකම් නැගිටලා හිටියා. ටිකක් 10-11 වෙනකම් නිදා ගන්නවා. ඉතින් සමහර දවස් තියෙනවා අර එහෙම නැගිට්ටම නිකන් දවසම ඉවරයි වගේ මුකුත් කරලා නැහැ. හරි යා අමුතු එකක් එනවා. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ටත් එහෙම දවස් ඇති කියලා. ඉතින් එහෙම දවස් ප්‍රොඩක්ටිව් කරගන්න කොහොමද කියලා තමයි මම අද අරන් ආවේ. ඉතින් මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලෝ නැගිට ගමන් ඔයගොල්ලන්ගේ ඔළුවෙන් හරි එහෙම නැත්නම් ෆෝන් එකේ හරි අද දවස ප්ලෑන් කරගන්න ඕනේ. දවස මොනවද කරන්නේ, මොන වෙලාවටද මොනවද කරන්නේ, ඒක ඔක්කොම ටික ප්ලෑන් කරගෙන දවස පටන් ගන්න ඕනේ. එතකොට හරිම ලේසි දවස බැලන්ස් කරගන්න. එතකොට අර අපේ තියෙන ෆීලිං එකක් යන ඔක්කොම වැඩ ගොඩාක් කරනවා දවස් අන්තිම වෙනකොට. ඉතින් මම නම් හැමදාම පටන් ගන්නේ කාමරය ඇස් කරලා, නැත්නම් මට හරි අමාරුයි. ඉතින් මම කාමරය ඇස් කරලා කාලා වොෂ් දාලා ඔන්න දැන් ආවේ මගේ පහන තියන්න. පහන කියන්නේ පිටිපන්දම් නම් තියන්නේ ඉවරයි. ඉතින් හඳුන් කෝරක් තමයි ගහන්නේ. හඳුන් කෝර ගහලා වැඩ පටන් ගන්න කලින් වැඳලා තමයි වැඩ පටන් ගන්නෙ. මගේ කොණ්ඩේ බේරපු මැජික් එක. මේක හෙයා සීරම් එකක්. මම කොණ්ඩේ කලර් කරා 2024 මුලින්ම පළවෙනි පාට. ඉතින් ඒක කලර් කරාට පස්සේ මගේ කොණ්ඩේ සෑහෙන යන්න ගත්තා. සෑහෙන අර පොල් මුඩ වගේ ෆ්‍රිසි වෙන්න ගත්තා. ඉතින් මං හරිම අවුලෙන් හිටියේ. මොකද මගේ කොණ්ඩේ හෙන සිල්කි විදිහට තිබ්බේ. ඉතින් මට ඒ කාලේ තමයි ඕක හම්බුනේ. ඉතින් ඕක ගෑවට පස්සේ මට සෑහෙන වෙනසක් තේරුණා. මේ අර කොණ්ඩේ මගේ කලින් තිබ්බ විදිහටම වගේ ආයි එන්න ගත්තා. මම දැන් ගිය අවුරුද්දේ අන්තිමට කොණ්ඩේ කලර් කරලා බ්ලීච් කරලා. ඉතින් මේ හෙයා සීරම් එකට පින් සිද්ධ වෙන්න ෂේප් එකේ කොණ්ඩේ තියෙනවා. නෙවෙයි පරක් වෙලා මේකට දවසක් කොහොමද ප්‍රොඩක්ටිව් කරගන්න කියලා මම හිතනවා. මම වගේම මේ වගේ දවස් මැද්දෙන් නැගිටලා දවස ඉවරයි කියලා විතර කට්ටිය ඉන්නේ. ඒ වගේ ඒගොල්ලන්ට මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. කොහොමද දවස ප්‍රොඩක්ටිව් කරගන්න කියලා පරක් වෙලා නැගිට්ටා. ඉතින් මම දැන් රූම් එක අස්කලා කාලා වොෂ් දාලා ඔක්කොම කරලා ඉවර තියෙන මේසෙට දැන් තියෙන මගේ වැඩ ටික පටන් ගන්න. දැන් වෙලාව පොඩ්ඩ දැන් වෙලාව බලන්න විදියක් නැහැ මට. මම හිතන්නේ 3:04 වෙලා මම හිතන්නේ. දැන් තමයි වැඩ පටන් ගන්න. මම හිතන පරක් කරලා නැගිටින්න අපිට පුළුවන් දවස් ප්‍රොඩක්ටිව් කරගන්න. අපි හරියට ටයිම් එකකට හරියට ටයිම් ටේබල් එකකට වැඩ කරොත් එහෙම. ඉතින් ගම්මාත් එක්ක වැඩ කරන්න. මම බලන්න මට වෙන වැඩ එක්සෑම් එක කටුල කියලා මගේ මෙන්න මේක ගෙලවුණා. මේ ස්ක්‍රීන් එක වටේ තියෙන්නේ මෙන්න මෙහෙම බලන්න තියෙන්නේ. ඔන්න
මම දන්නේ නැහැ කොහොමද එක්සෑම් එකේ තමයි මේක හදාගන්න ඉන්නේ. මේ තියෙන්නේ මට බලන්න තියෙන රෙකෝඩින් ටික සෑහෙන තියෙනවා. තව මේකට ඇඩ් වෙන්නත් තියෙනවා. ඉතින් මට පුළුවන් තරමක් ඉවර කරන්න තමයි බලන්නේ. දැන් රෙකෝඩින්ග්ස් භාගයක් බලලා ඉවරයි. භාගයක් යනකොට ඔක්කොම කරගන්න බැරි වුණා. යම් කිසි ප්‍රමාණයක් ඉවර කළා. දැන් රෑ වෙලා ගොඩක්. ඉතින් මම ආයේ කාමරය අස් කරලා YouTube vlog එකක් බලාගෙන තමයි මම කාමරය අස් කරන්නේ. අර මොටිවේෂන් එකක් එනවා ඒක හරි ආසය බලාගෙන අස් කරන්න. දැන් ආයේ කාමරය අස් කරලා මට නිදා ගන්න යන්න කලිනුත් කාමරය අස් කරලා යන්න ඕනේ. මම දන්නේ මම වගේ තව අය ඇති. ඉන්නවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඔන්න දැන් මම අස් කරලා ඉවරයි. දැන් මම හදන්නේ කාමරේට එයාර් ෆ්‍රෙෂ්නර් ගහලා රාට කාලා වොෂ් දාගෙන එන්න. ඉතින් මට රාට කනේවා වීඩියෝ කරන්න බැරි වුණා. ඒකට අර පාඩම් කරන වීඩියෝ කරන්න බැරි වුණා. මට මතක වෙනවා. ඉතින් මට වොෂ් දාගෙන ඇවිල්ලා වතුර එකත් ඉවරයි. වතුර එකත් පුරවගෙන දැන් ආවා ආයේ රාට නිදාගන්න යන්න කලින් දවසේ වැඩ ඔක්කොම ඉවර කරලා ප්‍රේ කරලා යුනිවර්ස් එකට තෑන්ක් කරලා තමා මම දවස ඉවර කරන්නේ. ඉතින් මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලාගෙන හිටියට ඔයගොල්ලන්ට ගොඩාක් thank you. එහෙනම් මේ වගේ තවත් ලස්සන ඔයගොල්ලන්ට ආසයි කරන ලස්සන vlog එකක් කරන් යනකම් මාත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මම අදට කියන්නම් bye bye.